රූපලාවන්‍ය ප්‍රතිකාර ගැන එහෙම නැත්නම් තමුන්ගේ පෙනුම සකස් කරගන්න එක ගැන සැලකිලිමත් වෙන කෙනෙක් සලකලා බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අවශ්‍ය වෙන්නේ පර්මනන්ට් ට්‍රීට්මන්ට් එකක්ද. එහෙම නැත්නම් తాවකාලික ටික කාලයක් තියෙන ට්‍රීට්මන්ට් එකක්ද. නැත්නම් තාවකාලික දෙයක්ද අවශ්‍ය වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට යම් කිසි කෙනෙකුට මොකක් හරි උත්සව අවස්ථාවකට වගේ සහභාගී වෙන්න තියෙනවා නම් මොකක් හරි විශේෂ ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් එතනදී අවශ්‍ය වෙන්නේ තාවකාලික දෙයක්. ඒ කියන්නේ මේකප් එකක් වගේ දෙයක්. මේකප් එකක් තියෙන පැය කිහිපයයි සමහරවිට දවසයි. ඊට පස්සේ ඒක මුල් තත්ත්වයටපත් වෙනවා. ඒ විදිහටම රූපලාවන්‍ය ප්‍රතිකාර වර්ගයක් තියෙනවා විවිධ කාල පරාසයන් පවතින දේවල්. උදාහරණයක් විදිහට ඉක්මන් ප්‍රතිඵල ලැබෙන රූපලාවන්‍ය ප්‍රතිකාර තියෙනවා. කාබන් ලේසර් කියලා කියන්නේ ඒ වගේ රූපලාවන්‍ය ප්‍රතිකාරයක්. කාබන් ලේසර් එකේදී සිද්ධ වෙන්නේ හැම මතු පිට පිරිසිදු වෙන එක. ඒකෙන් ඉක්මන් ප්‍රතිඵලයක් ලැබෙනවා. නමුත් ලැබෙන ප්‍රතිඵලය ගොඩක් කල් තියෙන්නේ නැහැ. ඒ වගේම තමයි මයික්‍රෝ නීඩ්ලින් PRP වගේ රීසර්ෆසින් ප්‍රතිකාර වලිනුත් ඉක්මන් ප්‍රතිඵලය කියන්නේ සාමාන්‍යයෙන් දවස් කිහිපයකින් සතියකින් වගේ ප්‍රතිඵලයක් ලැබෙනවා. නමුත් මේ ප්‍රතිඵලය තියෙන්නේ සමහරවිට මාස කිහිපයක් පමණයි. ඊළඟට ගත්තොත් එහෙම බෝටොක්ස් එහෙම නැත්නම් ඩර්මල් ෆිලර්ස් වගේ ප්‍රතිකාර තියෙනවා. මේ ප්‍රතිකාර වලින් මූලික වශයෙන් කරන්නේ වයස්ගත වෙනකොට ඇති වෙන හැමේ ඇති වෙන වෙනස්කම් යථා තත්ත්වයටපත් කරන එක. රැලි ඇති වෙන එක එහෙම නැත්නම් හැම බැහැලා හැමේ ෆැට් එක අඩු වෙලා හැම එල්ලලා වැටෙන එක. ඒ වගේ දේවල් වලට මේ බෝටොක්ස් සහ ඩර්මල් ෆිලර් ප්‍රතිකාර කරාම ඒවා මාස කිහිපයේ සිට අවුරුද්දක් දක්වා කාලයක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඊට වැඩි කාලයක් තියෙන ප්‍රතිකාරات තියෙනවා. උදාහරණයක් විදිහට සබ්සිෂන් වගේ ප්‍රතිකාරයක් කළොත් මොහොනේ තියෙන කැලල් වලට කුරුලෑ වලවල් වලට ලැබෙන ප්‍රතිකාරය සෑහෙන කාලයක් පවත්වා ගන්න පුළුවන්. ප්‍රතිඵලය ස්ථිරයි කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම තමයි එන්ඩෝලිෆ් ප්‍රතිකාරය එහෙම නැත්නම් ෆැට් ෆිලර් වගේ ප්‍රතිකාර කරොත් එහෙම ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය දීර්ඝ කාලයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට යම් කෙනෙක් ප්‍රතිකාරයකට යොමු වෙනවා නම් ඒ ප්‍රතිකාරය පිළිබඳව නිවැරදිව දැනුවත් වෙලා ඒ ප්‍රතිකාරයට යොමු වෙන එක වැදගත්. ඒ වගේම තමයි ප්‍රතිකාර ලබා ගන්න මේ රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න සුදුසුකම්ලත් රෙජිස්ට්‍රේෂන් තියෙන වෛද්‍යවරයෙක් වෙතම යොමු වෙන එකත් ඉතාම වැදගත්.